RFM News. ආයිබෝවන් ඔබ මේකතු වන්නේ RFM දවසේ පුවත් විකාශයත් සමගයි. ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමු වෙයි. ආසියානු කලාපයේ මේ දිනවල පැතිර යමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. ඒ අනුව ඔමික්‍රෝන් වෛරසයට අදාළ අණු ප්‍රභේදයක් වන LF.7 සහ XFG යනු අණු ප්‍රභේදයේ ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වී ඇති බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ. එසේ වෙතත් මෙම කොවිඩ් අණු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔහු ප්‍රකාශ කළා. අවධානමට ලක් වී හැකි කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛාවරණ පැළඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ලෝක පරිසර දිනයට සමගාමීව කොළඹ ඇලමාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇලමාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇලමාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය ඊයේ නාගරික සංවර්ධන ඉදිකිරීම හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලෝක පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා එක්ව මෙම කටයුතු සිදු වූ බවයි සඳහන් වන්නේ. ඒ අනුව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ පවතින සෙත්සිරිපාය පරිශ්‍රයේ අභියස ඇති පොල්දුව ඇල මාර්ගයෙන් එම පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර එම අමාත්‍යාංශයේ යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සහ ගම් වතුර පාලනය වෙනුවෙන් සර්පන්ටයින් ඇල, සෙබස්තියන් ඇල, මාවතගම ඇල, දෙමටගොඩ ඇල ඇතුළු කොළඹ වාග නගරයේ ප්‍රධාන ඇල මාර්ග පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම සිදු කෙරෙනවා. RFM නිවුස් සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.